ඓතිහාසික පිළිබිඹට පැමිණිලා උතුම් චෛත්‍ය රාජනන් වහන්සේ වැඩ පුදාගෙන තෙක්මල්ලාගේ පූජා කරලා මහා සංඝරත්නයන් පැහැදකලා දස්සනානුත්‍රී කුසල් කර්මයේ සිට කරන අපකල්කාරාදී සිද්ධාදී පූජා කරලා පින්පෙත් අනුමෝදන් කරගන්න එකයි ඉතින් උදාාරතර පරමාර්ථය සත් පුරුෂයේ විසින් සිද්ධ කරන පින්කමක් කියොත් මානවලදී ඉතින් අපේ මහත්මා මුලදී සිහිපත් කරා වගේ බින්දුවේ බින්දුව එකතුන තමයි පැයකලයක් බවට පත් වෙන්නේ. ඉතින් මේ පින් කුසල් අපි රැස් කරගන්නට ඕනේ. රැස් කරගත්තොත් තමයි අපට මේ ගෝරු සසරේ යමක් සිද්ධ කරගත්තාට සතුටපත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒවයි යාතේන මච්චේන කර්තප්පං කුසලං භවන්ති කියලා බුදුපණ සඳහන් වෙන්නේ. උපන්නා මනුෂ්‍යෙක් වශයෙන් බොහෝ පින් කුසල් සිද්ධ කරගන්න පරිවර්ත තෝරා බේරාගෙන නිවනදිව ඉදිරියට ගමන් කරත් ඔබට මේ අතර මඟුලේ මාර්ගයේ ගමන් කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිවන සාක්ෂාත් කරගන්න තමයි මේ හැමදෙනාගේ කැපවීම උත්සාහය නන්දුව. සම්හක්කේ නිරෝධෝ විපහානන්තික සුබනේ සදාන්නේ කෘෂ්ණාව ශ්‍රේෂ්ඨව තමයි නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක මම කල්පනා කළා. තමන්ගේ 69 වෙනි ජන්මදිනයේ විරෝධාර සම්විරුවේ අපි දන්නවා දශක 3කට වඩා වැඩි කාලයක් රටේ යුද්ධයේ පැවතුණා. ඉතින් ඒ කාලේ කොයි මොහොතද කොයි වෙලාවෙද මගේ පුතා මගේ දුව මගේ ස්වාමි පුරුෂයා ආදී වශයෙන් ඉදිරියට එයිද කියන එක බලාපොරොත්තු කොයි විදිහට එයිද කියන බලාපොරොත්තුවේ තමන් සමහරු බයෙන් සැකෙන් ජීවත් වෙනවා. ඉතින් ඒ දේ නැති කරන්නට මේ වගේ අනවිරුවන් නිසා තමයි අද මේ රට එක්සේසත් රටක් බවට පත් කරන්නට ඒ යුද්ධයේ නැති කරන්නට පුළුවන්කම පිළිබඳ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක අංශයේ ඇතුළු ඒ ආරක්ෂක අංශයේ කැපවීම මතමයි ඒ සියලු කටයුතු සිදු කරන්න පුළුවන්. කාටට ණය නැති උච්චලයේ තමා විරෝධාර කණවිලුවන් වශයෙන් මා හඳුන්වන්නේ මගේ පෞද්ගලික මතය. ඉතින් ඒ සංකල්පේ තමන් විශ්‍රාම ගියා තමන් සියලු දෙනා එකතු කරලා ජන්මදිනයේ සමරන මොහොතේ තමන්ගේ සත්පුරුෂ පින්වත් කල්යාණ මිත්‍ර පිරිස එකතු පහදා කරන තමන්ගේ වීරිය දෙමෙන්න මේ දලෝත්‍රා බුදු පියාණන් වහන්සේගේ දන්ත දාතුන් වහන්සේ ප්‍රතිපදාගෙන උන්වහන්සේ ප්‍රථම පාදස්පර්ශයේ ලැබූ දලෝත්‍රා බුදු පියාණන් වහන්සේගේ ජීවමාන කේසදාතුන් වහන්සේ වැඩ සිටින උතුම් වූ චෛත්‍ය රාජනන් වහන්සේ ඒ විතරක් නෙවෙයි සෝහසෝ දහසක් ධර්මස්කන්ධේ ස්පර්ශණු දීවා දාතුන් වහන්සේ වැඩ සිටින උතුම් වූ චෛත්‍ය රාජනන් වහන්සේ දෙතිස්ඵල බෝධීන් වහන්සේ නමක් වැඩ සිටින පූජනීය ස්ථානයේ මේ ස්ථානයට ඇවිල්ලා වැඳ පුදාගෙන තමා මේ කටයුත්ත සාර්ථක කරගන්නට මෙතුමා කල්පනා කළේ. පළමුවෙන්ම මෙතුමාගේ ජන්මදිනයේ සමරන මොහොතේ එතුමාට දුකක් කරදරයක් සොන්නසක් නොවේවා නිදුක්ව නිරෝගී චිරජීවනය ලබන්න ආයුරාෝග්‍ය සම්පත්තිය වඩා වර්ධනය කරගන්න මේ පොරොව සතුරෙන් අනන්ත අප්‍රමාණ කුසල් ධම් දවරක් කරගෙන නිවන සාක්ෂාත් කරගන්නට මේ කරගන්න මේ වාසනාව වේවා. සාදු තමන් කල්යාණ මිත්‍ර පිරිසකට පහදා කරගෙන මේ ඓතිහාසික පුදබිමට පැමිණලා ඒ අයට වන්දනාමාන සිදු කරන අවස්ථාව සලසා දුන්නා. ඉතින් තමන් කණියන දෙයක් කරනවට වඩා සියලු දෙනාම එකතු පහදා කරගෙන ඒ ගමන සාර්ථක කරගන්නට අධිෂ්ඨාන කරන ශක්තිය ලබන බුදුරජාණන් වහන්සේ ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා කල්පනා කළා මා මේ අවබෝධ කරගත්ත ධර්මයේ හැමෝටම බෙදලා දෙන්න ඕනේ කියලා අනුව තමයි වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිළිස උදෙසාම තම 84000ක් ධර්මස්කන්ධේ දේශනා කරන්නට යෙදුණු. ඉතින් තමන් දන්නා දේ තවත් කාට හරි කියලා දීලා තමන්ට සතුටටපත් වෙන්න පුළුවන් නම් අන්න පින් කුසල් රැස් කරගන්න පුළුවන්කම ලැබෙන ධර්ම බෙදලා දෙනවා කියලා කියන්නේ ධර්ම දානයක් වශයෙන් තමන්ට සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් එවැනි ඓතිහාසික පොදවීමට මේ සිද්ධානාම එකතු පහදා කරගෙන වන්දනාමාන සිද්ධ කරගන්න අවස්ථාව සලසා දෙන්නා. ඉතින් මේ අයටත් මේ පින් අනුමෝදන් වෙලා බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්න සියලු දෙනාටම හේතු වාසනා වේවා ප්‍රාර්ථනා කරමු. දේවලා මහත්මයාගේ නමින් ඇතුළු ඔබ නමින් මිය පරලොව යන තුරු බුද්ධ මාත්‍යාදී ඥාති මිත්‍රාදී යත්නම් ඒ සියලු ඥාති වර්ගයාට පින් අනුමෝදන් වේවා. ජාත්‍යව ජරාවය මරණය සදාකාලික සැපැති උතුම් නම මහ නිවන සැනසෙන හේතු වාසනා වේවා අනුමෝදන් කරමු. ඔබ යන්නේ ගමන දෙමළ දෙවි ආරක්ෂකතාව සියලු දේවතාවන්ට අනුමෝදන් වේවා. දෙවියන් පතන්නා බෝධියකින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ නිවේදනදී වරවදාල උතුම් වූ නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආගාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝනි පහන සම්පatti නාතේ සමිච්ඡ
අතරේ මොහොතේ නැගිටින්නේ මේ අපි අතට තාත්තේ පස්සනහම වහන්සේලාගේ මේ අරිහත් දරාගෙන සිටින ගෞරවනීය මහා සංඝරත්නය මේ මොහොතේ රණවිරුවන් කීප දෙනෙක් අපිට එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ සියලු දෙනාටම ඉතින් ඔබ වහන්සේලා පිළිතුරු සත්‍යයනා කරලා ආශිර්වාද කළා. ඒ වගේම මේ මොහොතේ මේ රටට යම් කිසි අභාග්‍යතාවයක් පත් වෙලා තිබුණා නම් පසුගිය කාලයේ තිබුවේ යම් අවස්ථාවලදී වහන්සේලාගේ පිට ආරක්ෂාව ලබා දුන්නා. ඉතින් මේ මොහොතේ මේ ස්ථානයේ වැඩම කරලා කියන කම්පාවෙන් පේනවා මහත්මයාට අපිට ආදේ ධර්මයේ දේශනා කරන්න තියෙනවා. ඒ පිළිබඳව වහන්සේට ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී ජීවිතයක් වේවා. බුද්ධ ධම්ම සංඝයාන පිළිගන්නේ ආශිර්වාද දෙතනා පිළිගුරු වාක්‍ය වෛශ්‍රමයේ සතරවරම් දිවරාජවන්තයන් වහන්සේලාගේ පිට ආශාව නිරන්තර ලැබේවා. මේ චෛත්‍යරාජයන්න් වහන්සේගේ පිට ඒ වගේම දන්තදාතුන් වහන්සේගේ පිට ආරක්ෂා ආශිර්වාද තුලින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී ජීවිතය සාක්ෂාත් වේවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය සාක්ෂාත් වේවා. වහන්සේ ප්‍රාර්ථනා කරනා වහා මේ සම්පූර්ණ මේ පින්කම් කාර්මික ධර්මයක් වේවායි කියලා අපි සාදුනා මේ තුල ගාලා තිබුණ දැන් අපි දියව මේක ගන්න. ඔඩි කරගෙන. දැන් මේක ගන්න Ini nggak beda.